මේ ළමයි welcome back to my YouTube channel. ඉතින් අද සැප්තැම්බර් 28 අපි අද හරිම ඉන්ට්‍රස්ටිං වැඩකට යන්න රෙඩි වෙලා ඉන්නේ. අපේ ඔවසිකින් ක්‍රිකට් මැච් එකකට පාටිසිපේට් කරනවා. මේක මොස්වුඩ් කලෙක්ෂන් එකකින් ඕගනයිස් කරන ක්‍රිකට් මැච් එකක්. ඉතින් අපිටත් පාටිසිපේට් කරන්න chance එක හම්බෙලා තියෙනවා. දැන් මම රෙඩි වෙලා ඉන්නේ ඔක්කොම කරලා දැන් අපිට අද අටට මැච් එක පටන් ගන්නවා කියලා තියෙනවා වහිනවා හොඳට. මම දන්නේ කොහොම මැච් එක ප්ලේ කරන්නද කියලා. හරිම ඉන්ට්‍රස්ටිං වෙයි. මම ඔයාලට අප්ඩේට්ස් අරගෙන එන්නම්. ගොඩ කාලෙක මට වීඩියෝ එකක් අරගෙන එන්නත් බැරි වුණා. We'll see how the match goes. එතකන් ඔයාලට බලන්න පුළුවන් අපි ප්‍රැක්ටිස් සෙෂන් එකේ වීඩියෝස් ටික. අපි ප්‍රැක්ටිස් සෙෂන්ස් දෙකක් විතර තිබ්බා. හැබැයි එකක ඇති මම හිතන්නේ වීඩියෝස්. මම මැච් එකේ අප්ඩේට්ස් අරන් එනකන් ඔයාලා ප්‍රැක්ටිස් සෙෂන් එකේ වීඩියෝස් ටික බලන්න. See you. Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මං කලින් කිව්වා වගේ අපි අද අවිලා ඉන්නේ cricket practice. මේ අපේ second practice session එක වෙන්න ඕනි. අපි after office තමයි ආවේ. මං හිතන්නේ අපි ground එක stadium එක book කරේ 6:30 or 7 මට මතක නැහැ. ඉතින් අපේ කට්ටිය girls ලා ඉස්සෙල්ලාම ගිහිල්ලා මේ play කරනවා. කට්ටිය girls ලා තාම අපි පිරිමි පාර්ශවයේ එන ගමන් ඉතින් කට්ටිය ප්ලේ කරන්න පටන් අරගෙන අපි යනකොටත් අපි කට්ටිය එක එක අයගේ vehicles ටිකේ තමයි ගියේ. ඉතින් මම කලින් කිව්වා වගේ අපේ ක්‍රිකට් ටූර්නමන්ට් එක තිබ්බේ 28. මේ මගේ vlog එකට. vlog එකට? ඔයා වගේ YouTube channel එකට ගලලා යන්න. මගේ YouTube channel කරන්න guys. මැච් එක දවසක් දාලා. Hi Sin. Razin hi කියාගෙන යන්න මේ. This is for the vlog yeah. Nice. ඉතින් ඒ විදිහට ඔක්කොම ආවම පස්සේ අපි ටීම්ස් බෙදලා මැච් එක ප්ලේ කරන්න ගත්තා. මම හිතන්නේ දා ටීම්ස් 3කට අපි බෙදුවා. මොකද ගොඩ අපේ ෆස්ට් ප්‍රැක්ටිස් සෙෂන් එකට වඩා සෙකන්ඩ් ප්‍රැක්ටිස් සෙෂන් එකට අපේ කට්ටිය ගොඩක් ආවා. ඉතින් ඒ විදිහට අපි ටීම්ස් බෙදලා ටීම්ස් 3කට බෙදලා අපි කට්ටිය ප්ලේ කරන්න ගත්තා. It was a fun day actually. හැබැයි අපි මේ ඉන්ඩෝර් ස්ටේඩියම් එක ප්ලේ කරාට අපිට මැච් එක තියෙන්නේ අවුට්ඩෝර්. මොකද අපිට මේ අපි ලං වෙලා ප්‍රැක්ටිසස් පටන් ගත්ත හින්දා අපිට අවුට්ඩෝර් ග්‍රවුන්ඩ් එකක් බුක් කරගන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ නිසා ඉතින් ප්‍රැක්ටිස් නොවී ඉන්නවට වඩා කොහේ හරි ප්‍රැක්ටිස් කරන එක හොඳයිනේ. අපි ඊට පස්සේ ඉන්ඩෝර් ස්ටේඩියම් එකක් බුක් කරා. මොකද අපි කලින් දවසේ ප්‍රැක්ටිස් කරේත් ඉන්ඩෝර් ග්‍රවුන්ඩ් එකක සෙකන්ඩ් ඩේ එකෙත් අපි ඉන්ඩෝර් ග්‍රවුන්ඩ් එකක තමයි ප්‍රැක්ටිස් කරේ. ඔයා කොහොම කිව්වත් හොර කරා ඔයා. ඔයා හොර කරා කොහොම කිව්වා? මන්ද? මුණ පෙන්නේ නැහැ වගේ. කොහොම කිව්වත් ඔයා හොර කරා. මන්ද? මම කොහෙද හොර කරේ? ඔයා ඔබ මැච් එක දිහා බලන්නේ නැතුව. සචිනී කතා කරනවා. bye. රාජින් දිව්වේ නැහනේ. මේ මම මේක දාන ඇත්තටම ළමයි අපි කෙල්ල කොල්ල ඔක්කොම ආවා චොටි එකේ අපි දැන් බෝල දානවා පුලාස් අපි ඔක්කොම බෝල දානවා මේ රාජින් කොමාරි වල පෙරදිනේ සහභාගීත්වයකට දිනන්න ඕනේ මේ මාකට් වයිස් නෙවෙයි ප්ලේ කරේ
ඉෂාර කතා කරන්න. ඉෂාර කතා කරන්න ඔයා. අසාධාරණ. සමයන්දී මම කලින් කිව්වනේ එදා හරිම ෆන් දවසක්. ඉතින් අපි ප්‍රැක්ටිස් ඉවර වෙලා මේ යන ගමන් තමයි මේ වීඩියෝ ක්ලිප් එක තියෙන්නේ. ඔෆිස් එක ඇතුලේ ජොබ් රෝල් එකේ හිටියට අපි එතනින් එළියට යද්දී කවදාවත් අපේ ජොබ් එක ඔලුවේ තියාගෙන යන්නේ නැහැ. ඉතින් මේ වගේ ෆ්‍රී රිලැක්ස් තැනක් හම්බුනාම අපි හැමෝම හරිම රිලැක්ස් එකේ අපි ටයිම් එක ස්පෙන්ඩ් කරනවා. මොකද අපිට ඔෆිස් එකේදී අපි හැමතිස්සෙම ස්ට්‍රෙස් එකත් එක්ක ඉන්නේ. ඉතින් මේ වගේ වෙලාවල් වල අපි අපේ ෆන් එකේ අපි හරි ජොලි තමයි අපේ වැඩ ටික කරන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ මැච් එක දවසේ උදේ. මං කිව්වනේ එදා හොඳටම වැස්සා. උදේ නැගිටින්නවත් බෑ හිතෙන තරමට වැස්සා. හැබැයි දෙයනේ ග්‍රවුන්ඩ් එකට ගියාන් පස්සේ හොඳටම ඉර පායලා. ඉතින් උදේම අපි ග්‍රවුන්ඩ් එකට ගියා 8 වෙද්දී. අපිට ටී-ෂර්ට් හම්බුණා. අපිට උදේ ගියන් පස්සේ තමයි හම්බුනේ අපේ ටී-ෂර්ට්ස්. ඉතින් අපි ඉක්මනට චේන්ජ් කරගෙන අපි ආයේ අපේ කට්ටිය ඉන්න තැනට ආවා. මොකද තව කට්ටිය එන්න ඉන්නවා. ඒගොල්ලන් එනකන් අපි ඉතින් චූටි chat එකක් දාගෙන එළියට වෙලා හිටියා. හායි. හායි. ඔයා කොහෙද? ටී-ෂර්ට් එක පෙන්නන්න. ඔව් නම් අනිත් පැත්තට පෙන්නන්න සකෝ. Oh, number 1. Okay. අපිට එදා මැච් එක තිබ්බේ ලෝටස් ටවර් එක පේන තැනක. අපිට වෙන වෙනම ටෙන්ස් තිබ්බා. ඒ කියන්නේ තව ට්‍රැවල් ඒජන්ට්ස්ලා ප්ලේ කරන්න හිටියානේ. ඒගොල්ලන්ට එක අයට ටෙන්ස් ඒගොල්ලන් ඩිවයිඩ් කරලා තිබ්බේ. ඉතින් උදේ වැස්සට මේ දවසේ දවල් වෙද්දී 8-9 වෙද්දී පුදුම විදියට රස්නේ. ඊට පස්සේ අපි මැච් එක පටන් ගන්න කලින් පොඩි ප්‍රැක්ටිස් සෙෂන් එකක් තිබ්බා මේ එකට යන ගමන්. Hi Inosh. See 2025. It's with great pleasure that we extend a warm welcome to all our esteemed guests, players and supporters all together here today for this exciting sporting event. The MM ඊට පස්සේ ඉතින් ඔයිල් ලැම්ප් එක පත්තු කරන හැම ටීම් එකේම කැප්ටන්ට එන්න කිව්වා. ඊට පස්සේ නැෂනල් ඇන්තම් ප්ලේ කරලා ඒගොල්ලන්ගේ ස්පීචස් වගේක් තිබ්බා. ඒ ටික ඉවර කරලා ඊට පස්සේ තමයි මැච් එක පටන් ගත්තේ. කොහොම හරි එදා අපිට ප්ලේ කරන්න හම්බුනේ 5 වෙනියට වගේ. ඊට පස්සේ කට්ටිය සන්ස්ක්‍රීන් ගන්න ගත්තා. මේ බලන්නකෝ සන්ස්ක්‍රීන් ගන්න. නෑ ගන්න අපේ. මේ HR මහත්තයා ඉනෝෂි. කවුද? මිස්ටර් හිරන්. මගේ vlog එකට Hi guys, here. The kitty cat. ඔන්න ළමයි ඉතින් සන්ස්ක්‍රීන් ගාලා ජෝක් කරලා ඒ හැම දෙයකටම පස්සේ අපේ ටයිම් එක ආවා ප්ලේ කරන. අපි මං හිතන්නේ 5 වෙනියට වගේ ප්ලේ කරේ. අපි ටීම්ස් දෙකකට බෙදලා ගියේ. කියන්නේ HOT එකෙමුත් ටීම්ස් දෙකකට ප්ලේ කරා. මොකද අපිට එදා මැචස් දෙකක් ප්ලේ කරන්න තිබ්බ නිසා. අපි ඉතින් ෆස්ට් මැච් එක ඉවර වෙලා ආවෙලා කූල් ඩ්‍රින්ක්ස් තිබ්බා. අපි ඒවා බිව්වා. ඊට පස්සේ ස්නැක්ස් තිබ්බා. ඒවා කාලා අපි ඊළඟ chance එක එනකම් බලාගෙන හිටියා අනිත් අය ප්ලේ කරන දිහා. ඒ ප්ලේ කර ඉද්දි බලන්නකෝ කවුද ආවේ කියලා. ඔයාලා දන්න කෙනෙක් තමයි මේ වෙලාවේ ආවේ. Subscribe to my channel. Hi guys, welcome to Dilharas YouTube channel.
ඔයාලා අපිට තව subscribe කරලා නැත්නම් subscribe කරලා like කරලා comment කරලා bye chat box එක වාර්තා කරා දැන් අපි follow නැහැ ඕ අනුරාධ අක්කා ඉන්න and සහෝදරී අපි ඉතින් ඔය කෝලන් ඔක්කොගෙම පස්සේ ලන්ච් ගත්තම තමයි අපිට අපේ ඊළඟ මැච් එක ප්ලේ කරන්න තිබ්බේ ලන්ච් අරගෙන අපේ කට්ටිය ප්ලේ කරනවා බලාගෙන හිටියා අපේ කට්ටිය ඉස්සෙල්ලම බෝල් කරේ ඊට පස්සේ තමයි අපේ කට්ටියට බැට් කරන්න හම්බුනේ unfortunately we couldn't win this game this match actually first match we won second match එක අපිට win කරන්න බැරි වුණා මේ match එකේ හැමෝටම කියන්නේ අනිවාර්යෙන් girls over එකක් තියෙනවා girls over එක තමයි හරිම interesting අපි ඉතින් ඔක්කොම cheer කර හිටියා අපේ team එකට this is our captain Mr. Hiran බලමු කොහොමද අපේ කට්ටිය play කරේ කියලා ඩායි ලකුණු අතරයි නේ ශාදි උඩින් යන්නනේ දෙන්නේ කැච් එක වයිට් එකක් හොඳයි ඩෙඩ් බෝල් බෝලි කියන්නේ ඔක්කොම ලං වෙලා ඉන්නේ හරිද ශාදි දෙන්නේ සාමාන්‍ය උඩින් යන්න ගහනවා ඔව් ෆ්ලැට් ෂොට් ගහනවා ඇට් එකට ආවනම් වැටුණා දුකෙන් දුන්නේ well done ශාදි පනස් නමයක් ඕනි කියනක් දන්න Come on, Dulaj! Come on, Jolie! මොකක් oh shit Come on, Farooq! ඉතින් මැච් එක ඒ විදිහට ඉවර වුණා අපේ ටීම් එකත් ලොකු ෆයිට් එකක් දුන්නා last minute වෙනකම් මැච් එක win කරන්න but that is the nature of the game but we won the first match and we lost the second match whatever happens we played well played boys Well played! Well done, Riza, come on! Riza! So that is how the match ends. එදා music තිබ්බා, කට්ටිය DJ තිබ්බා, ඉතින් dance කරන්නත් තිබ්බා. හැබැයි අවුව ඉතින් dance කරන්න බෑ අතට මොකද ඒ වෙලාවේ අපි match එකට focus කරන් හිටියේ. අපි කලින් ගියාට එදා රෑ තව cocktail party plus DJ එකක් තිබ්බා. අපි ඉතින් කලින් අපේ matches ඉවර වෙච්ච හින්දා ගොඩක් අය ගෙවල් වලට ගියා. ඉතින් සමහරු නම් ආයෙ රෑ ගෙදරට ගිහලා ආයෙ රෑ ආව පාටි එකට. හැබැයි අපිට නම් එන්න උනේ නැහැ. ඉතින් මෙහෙම තමයි HOD අපි cricket match එක play කරේ. It was actually a fun day. And I will be back with another new YouTube video. See you!